කලින් වීඩියෝ එකෙන් අපි කතා කළා ඇයි සමහර මිනිස්සුන්ට හේතුවක් නැතුව අපිව පේන්න බැරි කියලා. ඒ වීඩියෝ එකට ලැබිච්ච ප්‍රතිචාර වලින් මට තේරුණා අපි සමාජයේ කොච්චර දෙනෙක් මේ වගේ මානසික පීඩනයෙන් ඉන්නවද කියලා. මං කියනනම් ඒ වගේ අයට දෙන්න පුළුවන් ලෝකයේ දරුණුම සහ ශිෂ්ට සම්පන්න දඬුවම ගැන. ඔයා යාලා එක්ක රණ්ඩු වෙන්න ඕනේ නැහැ. යාලගේ මට්ටමට වැටෙන්න ඕනෙත් නැහැ. ඔයා කරන්න ඕන එකම එක දෙයයි ඒ තමයි සම්පූර්ණ නිශ්ශබ්දතාවය. ඇත්තටම මේ නිශ්ශබ්දතාවය මෙච්චර බලවත් වෙන්නේ. අද අපි ඒ ගැන ටැරෝ රීඩින් එකකින් පොඩ්ඩක් කතා කරමු. ගොඩක් අය හිතන්නේ කවුරු හරි අපිට අපහාස කරද්දී අපේ නිශ්ශබ්දව හිටියොත් ඒක අපේ ලොකු දුර්වලකමක් මෝඩකමක් කියලා. නැහැ ඇත්තටම කෑ ගහන්න ඕන මෝඩයෙක්ට පුළුවන්. හැබැයි තමන්ගේ කේන්තිය පාලනය කරගෙන නිශ්ශබ්දව ඉන්න පුළුවන් වෙන්නේ ඉතාම ශක්තිමත් මිනිසෙක්ට විතරයි. ඔයා මතක තියාගන්න ඔයාව විවේචනය කරන කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එයාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාව කලබල වෙනවා දකින්න. ඔයා ඔයාගේ වැඩ කටයුතු ඔක්කොම පැත්තක දාලා ඔයා දුර්වල වෙනවා දකින්න. ඔයා ආඬනවා දකින්න. නැත්තම් ඔයත් එයාලට බයිනවා දකින්න. ඔයා ප්‍රතිචාර දක්වා ඉන්නකොට ඔවුන්ගේ ඒ උණ්ඩය පත්තු වෙන්නේ නැහැ. ඒ ඍණාත්මක ශක්තිය ඇත්තටම එයාලා වෙතම තමයි ආපහු කැරකිලා යන්නේ. ඔයාලට පේනවද මේ කාඩ් එකේ තියෙන්නේ කාන්තාවක් සහ කුඩා සතෙක්. මේකෙන් පෙන්වන්නේ ශක්තිය. මේ කාන්තාව මේ සත්වයා මෙල්ල කරන් ඉන්නේ කසයකින් හෝ ආයුධ වලින් නෙවෙයි. තාම මෘදු ලෙස කරුණාවෙන් සහ අභ්‍යන්තර ස්ථාවරත්වයෙන්. මේ කාඩ් එක අපිට කියන්නේ සැබෑ ජයග්‍රහණයේ තියෙන ප්‍රචණ්ඩත්වය තුල නෙවෙයි. ආත්ම දමනය තුල. ඔයා දන්නවද කෙනෙක් හේතුවක් නැතුව ඔයාට බනිනවා කියන්නේ එයාලා ඇත්තටම බනින්නේ ඔයාට නෙවෙයි. එයාලගේම ඇතුලේ තියෙන අසහනයට. ඒක හරියට බල්ලෙක් කණ්ණාඩියක් දිහා බුරනවා වගේ වැඩක්. ඒ බල්ලා හිතන්නේ සරහා ඉන්නේ හතුරෙක් කියලා. හැබැයි එයා බුරන්නේ තමන්ගේම රූපයට. අද ඉඳන් කවුරු හරි ඔයාට අපහාස කළොත් එකපාරක් hina වෙලා එතනින් ඉවත් වෙන්න. ඒක වචනයක්වත් කියන්න එපා. ඒ මොහොතේ ඔයාට දැනෙන ජයග්‍රාහී හැඟීම මං කියනකට පොඩ්ඩක් විඳලා බලන්න. ඒ වගේම මෘදු බව කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක තමයි ලෝකයේ තියෙන ලොකුම ශක්තිය කියලා ඔයා හොඳින් මතක තියාගන්න ඕනේ. ඔයාගේ සාර්ථකත්වය කියන්නේ එයාලගේ මායя. මං කියපු එක ඔයාලට තේරුන්නේ නැහැ නේද? ඔයාට අකමැති අයට දෙන්න පුළුවන් හොඳම පරිගැනීම තමයි ඔයාගේ අධික සාර්ථකත්වය. එයාලා ඔයාගේ වැරදි හොය හොය තවත් ඔයාව වටන්න හදනකොට ඔයා කරන්න ඕනේ තවත් දියුණු වෙන එක. එයාලා ඔයාගෙන කටකතා පතුරවද්දී ඔයාගේ ඉලක්ක කරා යන්න ඕනේ. මෙහෙම අවුරුද්දක් විතර යනකොට ඔයා ඉන්න තැන දැකලා උන් ඉබේම නිශ්ශබ්ද වෙනවා. මොකද සාර්ථකත්වයේ සද්දය ඕනෑම අපහාසයකට වඩා වැඩි. ඔයා එයාලට වචනකින්වත් උත්තර දෙන්න එපා. ඔයාගේ ජීවිතය මගින් ජීවිතේ සාර්ථකත්වය මගින් එයාලට උත්තර දෙන්න ඕනේ. අද ඉඳන් හිතා ගන්න ආව රිද්දන මිනිස්සුන්ට ඔයාගේ වටිනා කාලේ චුට්ටක්වත් දෙන්නේ නැහැ කියලා. එයාලා ඉන්නේ එයාලගේ මානසික මට්ටමේ. ඔයා ඉන්නේ ඔයාගේ ගමනේ. ඔයාගේ සාර්ථකත්වයට යන ගමනේ. මේ වීඩියෝ එක ඔයාගේ හිතේ ශක්තියක් දැනන නම් අදම පටන් ගන්න නිශ්ශබ්දතාවයේ සාර්ථකත්වයේ ගමන. ඒ වගේම තමයි අපි හැමෝම ආදරෙන් සහ සාමයෙන් පිරුණු ලෝකයක් හදමු. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. ඔයාට ඕනේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඔයාට විශ්වයේ ආශිර්වාදය හැමදාමත් තියෙනවා.